දැන් මාසකට කලින් මාව බණකට එක් කරගෙන යන්න එනවා කොල්ලේ. ගාල්ලේ සංචාරක බෞද්ධ මධ්‍යස්ථාන. අපේ නායක හාමුදුරුවෝ මට ඇවිල්ලා කිව්වා අන්න බණකට එක් කරන් යන්න ඇවිල්ලා ගාල්ලෙන් කියලා පණිවිඩය දුන්නාම මං ඇවිල්ලා මිදුලට බහිද්දී මට දැක්ක දර්ශනේ බණ එපා වුණා. ඇයි බණ එපා වුනේ? බණට එක් කරන් යන්න හිටපු කොල්ලගේ හැටි දැක්කහම. කළු උස මහත කොල්ලෙක් ඇඟ පුරාම පච්චා කොටලා වම් පැත්තේ කන 6 තැනකින් විදලා. ඇහි බඹ උඩත් විදලා නිකට යටත් විදලා ඒකගේ ඇඟිලි 10ටත් මුදු දාලා බ්‍රේස්ලට් එල්ලගෙන මාල එල්ලගෙන කතරගම දෙයි හාමුදුරුවෝ වගේ ඉන්නවා. කතරගම දෙයියොත් එහෙමනේ අත් 12ට ආයුධ 12ක් අරන් ඉන්නේ. මේකගෙත් ඇඟේ යකඩ කෑලි එල්ලපු නැති තැනක් නැහැ. හැම තැනම එල්ලලා. මට මහා අප්‍රසාදයක් ඇති වුණා. අප්‍රසාදයටත් වඩා බය හිතුණා. මොකද පහුගිය දවස්වල ඔය ඇත්ත දකින්න ඇති අකුණු ගහ වහිනවා. නිකන් හරි හෙනයක් එහෙම ගැහුවොත් මේ යකත් එක වාහනේ යද්දී අර යකඩ ගොඩට මටත් එක්ක හෙන ගහනවා. ඒ නිසා මම බයයි අප්පිරියාවයි දෙකම නිසා කොහොමත් පරිස්සමට වාහනේට නැගලා වචනයක්වත් කතා කළේ නැහැ. මට ඒ තරම් අප්‍රසාදයක්. මගේ ජංගම දුරකථනෙත් අරගෙන මම ගාල්ලට යනකම් ඔබ ගියා. අඩුම ගානේ නමවත් ඇහුවේ නැහැ අප්‍රසාදේ නිසා. එදා ගාල්ලේ මට බණ කියන්න තිබ්බේ මරණය කියන මාතෘකාව ගැන. මම පැය දෙකක් බණ කිව්වා. මෙහෙ කියන්නේ බය වෙන්න එපා. තව පොඩ්ඩකින් ඉවර කරනවා. පැය දෙකක් ගාල්ලේ මම බණ කිව්වා. කොළඹින් ගොඩක් දුරයිනේ අපරාධෙනේ. එහෙම ගියේ කී බණ කියලා එන්න ඕන. මම බණ කියලා ඉවර වෙලා පන්සල්ගෙට ඇවිල්ලා ගිලම්පස කෝප්පේ වලදද්දි මට පන්සලේ හාමුදුරන්ට බයින්ඩත් හිතුණා. හාමුදුරුවෝ තරුණයි මගේ වයසමයි. බයින්ඩත් හිතුණා ආයි මගේ කට මම්ම පාලනය කරගත්තා. මොකද අර කොල්ල එක්කම මං ආයි එන්න ඕනේ කොළඹ. නිකන් හරි මොනවා හරි කියලා කටවරද්ද ගත්තොත් මේක හයිවේ එකේ කොහෙට හරි යන්නොත් මමත් ඉවරයි. ඒ නිසා මම්ම කටපාලනය කරගෙන නැග්ගා. හයිවේ එකට වාහනේ දාපු ගමන් කොල්ලා මට කියනවා ස්වාමිනී බණ ටික හරිම සරලයි පැහැදිලි හරිම ලස්සනයි. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබ වහන්සේ හරි ලස්සනට බණ ටික කිව්වා. ස්වාමිනී පුළුවන් නම් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අය්‍යකා කියලා සූත්‍රයක් තියෙනවා මරණය ගැන කියවෙන ඒකත් කියවන්න. මං හිත ඇතුලෙන් කල්පනා කළා මේක කොහොමද අය්‍යකා සූත්‍රය දන්නේ කියලා. ඒත් මං සද්දයක් නැහැ. තව විනාඩි දෙකක් විතර ඉඳලා කොල්ලා කියනවා හාමුදුරනේ 550 ජාතක පොතේ උරග ජාතකය කියලා එකකුත් තියෙනවා. ඒකෙන් කියවෙන්නේත් මරණය ගැන. මං අහුව ඔහේ මහාන වෙලා හිටපු එකෙක්ද කියලා. අනේ නෑ හඳුරන්නේ මම මහාන වෙලා හිටපු කෙනෙක් නෙවෙයි මට අවුරුදු 29යි. මම මේ වෙනකොට 8 පාරක් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කියවලා මේ දවස්වල 9 වෙනි පාරටත් ත්‍රිපිටකය කියවනවා. මං හැම පොයෙටම සිල් ගන්නවා.